Hello guys, ඔයාලව ආදරෙන් කෑදරෙන් පිළිගන්නවා B2 Super Games YouTube channel එකට. ඉතින් guys මම අද ඔයාලට අරගෙන ඉලා තියෙන්නේ Ice Cream 2. මේක ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බ ගේම් එකක්. එහෙනම් තමයි මම ඔයාලට මේක අරගෙන ඉන්නේ. ඒ හින්දාම කියන්නත් බෑ මොකද මම මේක ආසම ගේම් වලින් එකක්. මොබයිල් ගේම්ස් වලින් ආසම හොරර් ගේම් එක තමයි මේක. ගොඩක් ගේම්ස් තියෙනවා සාමාන්‍ය මේක guys හදලා තියෙන කෙප්ලේරියන්ස්ලා. මේක සුපිරි ගේම් එකක්. ඔයාලට මතකද කලින් එකේදී චාලි කියලා පොඩි ළමයෙක් කියන්නේ එකම වයසේ දෙන්නම එකම වයසේ අර අයිස්ක්‍රීම් හදන පිස්සු කවුද අයිස්ක්‍රීම් හදන පිස්සු මිනිස්සෙක් අල්ලගෙන ගියා. ඉතින් අපි බේරගත්තා. මේ ගේම් එකේදී වෙන්නේ මොකද්ද කියලා බලා ගන්න. ඔයාලා පොඩ්ඩක් රැඳී සිටින්න. මොකද කතාව ටිකෙන් ටික යනකොට තමයි guys මේක පට්ට ලස්සනට තියෙන්නේ. පට්ට වෙන්නේ. පට්ට. හරි අපි මුලින්ම මේ කාමරේට ආවම අපි මේ විදුර අරින්න ඕන. දැන් බලන්න කතාව. The boys are in the secret lair. My brother has told me he has something to tell me. Well, it sure is silly. You know what? මම හිතනවා ඔයාලට පේන්නේ නැති කියලා උනදී. ඇත්තටම කිව්වොත් මේකේදී උනේ අර හිටියේ නර ඔය ෆොටෝ එකේ ඉන්නේ අර අපි කලින් උදව් කරපු එකේ නේ. අපි මේ බ්ලැන්කට් ටික අරගෙන පහළට යමු. අර එයා අපේ යාළුවෙක්. එයාගේ නංගිව තමයි දැන් මේ පැහැරගත්තේ. ඕක තුන්වෙනි එකේදී නංගිගේ බෝයිෆ්‍රෙන්ඩ් ඕම දිගට යන කතාවක් ඕක. සුපිරි ස්ටෝරි ලයින් එකක් තියෙනවා. අපි මේ මැප් එක හිමීට අරගෙන මාරු වෙන්න ඕන මේ වගේ අවස්ථාවක. එහෙම නැති වුණොත් මේ පිස්සු රොඩ්ද මන් දන්නේ ඕ නම රොඩ්. ඒ පිස්සු යකාගෙන් මට එපා වෙනවා මේකගේ වැඩ. හිමීට මේ වෑන් එකේ නම Frosty Wheels නෑ Frosty and Wheels. අයියෝ දැක්කනේ. ඩොට්ට දොර අරින්න දෙන්න තිබ්බනේ. දොර ඇරිගෙන කිසිදු ප්‍රශ්නයක් නැතුව එයා ගියා. යන්නේ කමයි හොඳ. පේන්න එන්න එපා පේන්න මොනවාකට ජීවිතේට එන්න එපා පේනවා. හරි දැන් අපි යමු සිනමා එකට. සර්කස් එකට නේද අත් වැදලා තියෙන්නේ. වැඩේ හිතන්නේ මම සර්කස් එකට යන්නේ කිසිම අවස්ථාවක් නෑ අත් වැදුනේ සර්කස් එකට. ඒක ගැන වැඩේ හිතන්නේ මොකද්ද? මාර්තු 1954. ඔයාලට පේන්න ඉන්නේ රොඩ්. කියන්නේ දැන් අපේ පස්සේ පන්නපු එක්කෙනා. එයාගේ පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. අය මම අනිත් අයගෙන් වෙනස්. ඇත්තටම මම කෑවෙන්නේ සෝමයි. මම ගොඩක් කෑවේ නෑ. yes අය ළඟදිම උත්සාහ කරා මගේ තාත්තගේ ඒ ඩිෆරන්ට් මොකද්ද වෙනස් අයිස්ක්‍රීම් එක ඊට පස්සේ මම මහත් වුණා. ඊට පස්සේ මේකෙන් ළමයට චාබි කියන ගත්තා. ඇයි මම අනිත් අයගෙන් ගොඩක් වෙනස් කියලා මට හිතෙන්න ගත්තා. තේරුණාද? තේරුන්නේ නැත්නම් කන්ද ගල්ලා උඩ පයින් එච්චරයි. දැන් අපි මෙතනින් හොයා ගන්න ඕන දැන්. අයියෝ දැක්කනේ. අපි guys මෙන්න මේ කාර් ටික සර්ච් කරගෙන ඉන්න ඕන. මේ කාර් වල තියෙන පර්ෆියුම් එකකුයි තව තියෙන බොක්ස් එකක්. අන්නේ බොක්ස් එක ඇතුලේ තියෙන නිකන් පොඩි ඇන ගලවන වගේ එකක්. දැන් ඕගොල්ලෝ කතා කරනවා ඇති පර්ෆියුම් ගාම කොන්ද කියලා. දැන් මම ඔයාලට කලින් ඔතක ලාවට ඔය කිව්වනේ අර කලින් අර දැන් අර පැහැරගත්තු ගෑල් ළමයාගේ බෝයිෆ්‍රෙන්ඩ් පැහැරගෙන කතා. අන්නේ බෝයිෆ්‍රෙන්ඩ් දෙන්න. ඔයාලා අර දැන් මේකේ මේ ගේම් එක පටන් ගන්නකොට දැක්ක අර ඒක මෙන්න මේ වගේ පෙට්ටියස් තමයි තියෙන්නේ. දැක්කම නිකන් කොල්ල දෙන්නෙක් ඉන්න එක්කෙනෙක් අපි බේරගත්තු කෙනා අනිත් එක්කෙනා තමයි අරගේ බෝයිෆ්‍රෙන්ඩ්. දැන් මේකේ ප්ලේ ඉන්නේ මේක දැන් ප්ලේ කරන්නේ ජේ බ්‍රවුන්. අන්නයාගේ යාළුවෝ තමයි ඔය හතර දෙනා මාර යාළුවෝ. මාරේ කියන්නේ අම්බ යාළුවෝ. අම්බ යාළුවෝ කියන්නේ ගජ යාළුවෝ. ගජ යාළුවෝ කියන්නේ කවුද? අම්බ යාළුවෝ. අම්බ යාළුවෝ කියන්නේ ගජ යාළුවෝ. ඒකෙන් අඩන්නේ. ඔකේ එක සෙල්ලම් බඩු අනම්මනම් තියෙනවා. ඒකේ පර්ෆියුම් එකක් දෙන්න ඕන. පර්ෆියුම් එකක් දෙන්න ඕන වෙන කාටවත් නෙවෙයි. පර්ෆියුම් එකක් දෙන්න ඕන. දැන් මම ඒක ඔයාලට පෙන්නන්න දැන් පර්ෆියුම් එක හොයාගෙන ඉන්න බෑ මුලින්.
මේ පිස්සු විකාර අයිස්ක්‍රීම් මාමා ඔව් මගේ වයස හැටියට කිව්වොත් අයිස්ක්‍රීම් මාමා කවුද මන් දන්නේ රොඩා හරි යකාමෙන්ටොත් මේ ගහලා තියෙනවා මගේ බලාපොරොත්තු ගත් මේ සීරීස් එක ඉවර කරලා දාන්න දක්ෂයාත් මේ සීරීස් එක ගහලා තියෙන අයියෝ අර ඉන්නේ මට පෙන්නන්නම් බැරි කියලා අර ඉන්නේ දක්ෂයාත් ගහලා තියෙන මේ සීරීස් එක අතරම කිව්වොත් guys එයා එක හරියටම ගහලා නෑ කියන්නේ සමහර ගේම් හරියට ගහලා නෑ අන්න එහෙම වගේ ලයින් එකක් තියෙන්නේ ඒ කියන්නේ ෆුලි ගහලා නෑ ගේම්ස් ඔක්කොම ගහලා තියෙනවා කියන්නේ මේ ගේම් සීරීස් එක ඉවර කරලා තියෙන දක්ෂයා හැබැයි ඔක්කොම අවසාන තප්පරේ දක්වා ගහලා නෑ ඒ වගේ සීන් එකක් තියෙනවා දැන් පර්ෆියුම් එක දාගමු ලස්සන පර්ෆියුම් එක මෙතන සාමාන්‍ය එකක් තියෙනවා බොක්ස් එකක් වගේ එකක් ආතන්නේ වෙන්නේ අර කාර් එකේද කොහෙද අනේ මේ බොක්ස් එක ඉක්මනට හොයාගන්න පුළුවන් නම් හොඳයි මේ මිනිස්සෙකින් බේරිලා මට පෙන්වන්න බෑ අනේ මහා වදකාරයෙක් කෙනෙක් හැබැයි මට සමහර වෙලාවට මෙන්න මේ ඉන්න අයිස්ක්‍රීම් මාමා ගැන දුකක් හිතෙනවා මේ රොඩ් ගැන ඒකට හේතුවක් තියෙනවා මම ඒක ඔයාලට එහෙම කතන්දරෙත් එක කියන්න මොකද මේකේ තියෙන පට්ට සුපිරි කතාවක් අනේ ඉක්මනට ඒක හොයාගන්න පුළුවන් වෙන්නකෝ මේ තියෙන මම බලන්න බැරි වෙච්ච බොක්ස් අයියෝ මේක මෙච්චර ළඟද තියෙන්නේ මොන විකාරයක්ද මාත් ගුණා වගේ එව්වනේ අර හතර දිග් බාගෙන කමක් නැති දැන් guys අපි කලින් වැරදිලා අත වැදුණු දැන්ට සර්කස් එකට කලින් තිබ්බ තැන නෙවෙයි guys මේකෙදි වෙනස් වෙනවා එකම තැන තුත් තියෙන අවස්ථාවක් තියෙනවා සමහර ඒවා තියෙන එකම තැන තියෙන ඒවා සර්කස් එකේ guys අපිට කරන්න ලොකු වැඩක් තියෙනවා මුලින්ම guys ඔයාලා මතකද කලින් පාර අර කැෆේටීරියා කියලා තැනකට ගිහිල්ලා අපි කුණුබක් යස්සේ කොහෙද පාරමී යකා එක පාරක් මතු වුණානේ ඇත්තට මෙයා කොහෙද කියලා මම දැක්කේත් නෑ බලමු කොහෙද නැද්ද කියලා නැත්තම් කොහොනෙත් නෑ ඔට්ටෝකේ නෑනේ හරි guys කලින් පාරවට මතකද කැෆෙටේරියා එකේ අපි කුණුබක් යස්සේ සර්ච් කරා ඒ වගේ සර්ච් කිරිලා කරන් තියෙන්නේ කියන්නේ කුණුබක් යස්සේ අත දාලා ඔයාගෙන යන්න තියෙන්නේ කුණුබක් යස්සේ තියෙන දිව්‍ය ආහාර බලන්න නෙවෙයි ඒක යස්සේ තියෙන කොළ කෑල්ල නෑ කොළ කෑල්ලක් නැතු නිකන් යන්න පුළුවන් ඒ උනාට අර ඩබල් අපිට එන්න දෙන්නේ ඒ වගේ තියෙනවා කොහොමද මට එකෙන් වඩන්නේ අර සීක්‍රට් ලේ බොයිස් ආයන සීක්‍රට් ලේ කියලා අර කෙල්ල ඒ කියන්නේ ගෑල්ලා මේ කිව්වාට මතකද කෙල්ල කිව්වම මට වැදගන්නේ අන්නේ ගෑල්ලා මේ කිව්ව සීක්‍රට් ලේ එකට තමයි යන්න හදන්නේ අන්න එක තමයි අර පිරිමි ළමයි දෙන්න ඉන්නේ පොඩ්ඩක් ඉන්නකොනේ ඉක්මනට එන්න කොහොමද කරද මන් දන්නේ එයා යන තැන යන කතර ගමක යාවේ මට යාගෙන් ඇති වැඩක් නෑ හරි පොඩ්ඩක් ඉන්න guys මේ මියුසික් එක හදාගෙන හරි දැන් අපි යමු යම් අපි ඇවිද යමු ගමනේ ඉක්මනට යමු අතියන්ත හරි guys මේ නේද තඩි අපි කලින් පාර බෙල welcome to secret layer මම තමයි රජතුමා මෙහි මම තමයි රජතුමා මම තමයි හොඳම ප්ලේයර් මේ වර්ල්ඩ් එකේ මගේ රෙකෝඩ් එක කාටවත් කඩන්න බෑ ඔහෙ තාගෙන ඉන්න ඔහෙට කඩන්න බෑ කියලාද මම පෙන්නන්න මගේ වැඩ ඊට කලින් මේ මියුසික් එක පොඩ්ඩක් හදාගෙන ඉමු හරි මම පෙන්නන්න මගේ වැඩ ඔන්න බලා ගන්න මගේ වැඩ අය මම තමයි හොඳටම කරන්නේ ඔන්න එකයි ඔන්න දෙකයි what the hell ඒක ගැන වැඩි හිතන්න බා එකයි ඔන්න දෙක හයතමු මේ පාර කොමාරක නියම එලකිරි මට මේ සම්බන්ධව ඇත්තටම කියන දෙයක් නෑ මෙන්න මේ සීන් ෂොට් එක මට ඕන කේ කුණ්ඩේනේ තියෙන කුණ්ඩකින් නම් මට ඇති වැඩකුත් නෑ කමක් නෑ ඕන දිරක් කියලා අරගෙන යන් අයියෝ දැක්කා කොහේද එනවද දන්නේ නෑ මට පේන්නේ නෑ මේක කොහෙද මම දැක්කේ මම දැක්කේ නෑනේ යා ඔය එන්නේ ඔය කියලා කට ගන්න හම්බුන්නේ කොටම එනවා කියලා කොටම එනවා පිස්සු යකා අට පෙන්නන්න නම් බැරි මෙක්කෙන
ඒ වුණාට මෙයා හරි මෝඩයි කියන්න පුළුවන්. අනිත් එක මෙයා ගාටනවා. මට ඒක පෙන්වන්න බෑ. හරි ඒකේ වැඩක් නෑ. දැන් ටක් ගාලා පර්ෆියුම් එක දීලා එමු. පර්ෆියුම් එක දීලා එන කෑල්ලක් ගන්න තියෙනවා. අනියක් කිව්වට අනියක්වත් නෙවෙයි. මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ ඒක. දැන් මෙයාට ඇත්තටම අනේ මේගොල්ලන්ට ඇවිල්ලා අපිට උදව් කරන්න බැහැ මං අහන්නේ මේ මීහරකට මට නම් පේන්නේ piece that I found out there. Surely you know what to do with it. If you bring me something pretty, I'll give it to you. Super cool. Sure. I could do something with this. මේක දෙන්න ප්‍රිටි මොකක්ද දෙන්න ඕන ඇත්තටම නේ මෙයා මෙච්චර ආදරේලා අය ඇවිල්ලා බිය ගන්න තිබ්බන මොනස් මට හිතෙන්නේ නෑ කියන්නේ නැතුව හොරාටද කොහෙද ගියම ගන්න අදීසන් මම අදහස් කරේ ඒ වගේ දෙයක් නෙවෙයි ඒ වගේ දේවල් අදහස් කරන අරක ළමෙක් නෙවෙයි මම අතිශයින්ම හොඳ ළමෙක් මම තමයි මේ ලෝකේ ඉන්නේ හොඳම ළමයා අදීසන් මේක දිග කතාවක් ඉන්නකෝනේ ඉක්මනට එන්නකෝ මට වැඩ තියෙනවානේ ඔන්න ගයිස් මමට මැජික් එකක් පෙන්නන්න යන්නේ ඔන්න හිමිට ඔන්න හොම දැක්කනේ ගයිස් මේ වගේ මැජික් තුත් කරන්න තියෙනවා දැන් ගයිස් අපි ටක් ගාලා යන් වෙන්න මෙතෙන්ට එතෙන්ට ගිහිල්ලා අපිට පූස් කෑම එකක් හොයාගන්න තියෙනවා මේ ඔය ඇස්සේ සර්ච් කරලා පූස් කෑම සමහරවල් තියෙනවා මට සමහරවට මේක හොයා ගන්න බැරි වෙනවා කියන්නේ මම මේක අන්තිමටම ගෙවුවේ මීට අවුරුදු 2කට විතර කලින් එතකොට සමහරලාට හොයන්න ගියාම අර රොඩ් කියන පිස්සුව ගාත් එනවා එයාගෙන් බේරලා හොයන්න ඕන මම මීට අවුරුදු 2කට විතර කලින් තමයි මේ ගේම් එක අන්තිමට ගෙවුවේ ඊට පස්සේ මට ගෙවුවේ නැහැ මට මතකත් නැහැ මම මේ ගේම් එක ඉවර කළා නැහැ ඒක තමයි ඇත්ත ඒ වුණාට මම මේ ගාන හැටි දන්නවා. කලින් ගිය අවුරුදු 2කට කලින් ඉවර කරගන්න බැරි වුණේ. එතකොට මම පොඩි වැඩි හින්දා මගේ අත වේවුලනවා ඒකයි. වැඩි හිතන්න එපා. අනේ ඉක්මනට එන්නකෝ. එයා එන පාටක් නෑ වගේ. ආවය දැක්කේ. සුදු මහත්තයා මාව දැක්කද? සුදු මහත්තයා මාව දැක්කොත් ඔයා මොකද්ද මං ගැන කියන්නේ? මං ගැන ඔබට මං ගැන හිතනදී නෑ මට ඔබ නෑ ඔබට මං ගැන හිතනදී වචන 10කින් පැහැදිලි කරන්න. මං ඔබට මං ගැන හිතනදී වචන 10කින් පැහැදිලි කරලා දෙන්න. ඔයා හරිම මෝඩ කොම්මලි තකතිරු අල්ලන්න දෙන්නෙම නැති විස්ත විකාර මහා මූසල නෑ ඇති එමට වචන 10ක් තියෙන එක වචනයක්වත් ඔයාගෙන් අහන්න ඕනේ එනවනම් එන්නකෝනේ එන්නේ මලහිකාරේ ඉක්මනට එන්නකෝ ඔන්න බලන්න මගේ අයියෝ ඔන්න බලන්න මලි මගේ මැජික් කිව්වට මැජිකුත් නෙවෙයි ඉතින් ගේම් එකේ එහෙම තමයි හදලා තියෙන්නේ එහෙම හදුවයි කියලා මගෙන් අහන්න බෑ මන් දන්නේ මම නෙවෙයිනේ ගේම් එකේ අයිතිකාරයා ගේම් එක හැදුවේ මම නෙවෙයි මේ ඉන්ටරැක්ට් කරන්න බෑනේ බලමු මේක ඇතුළේ තියෙද කියලා පූස් කෑම එක නෑනේ අපි ඒක පස්සේ බලමු දැන් අපි මෙන්න මේක හොයාගෙන මෙන්න මේ හැංග එකකින් කරන්න පොඩි ඒ වැඩක් තියෙනවා අන්නේ වැඩේ මම චුටුස්පට් ගාලා කරන්න ඕන මේ දුර බෑනේ උඩට යන් දැන් අපි උඩට කියලා වෙන විතර වයර් එකක් වගේ පේනව නේද අන්න අතර පැච් අර බලමු අයිස්ක්‍රීම් ආවෙන්නට ගියේ ඊට පස්සේ මම ඔයාලට කතාව කියන්න අයිස්ක්‍රීම් ආව නම් කොහෙවත් පේන්නේ නැහැ කොහොඳයි හරි දැන් අපි මෙන්න මේ කේබල් එකදී අන්න පැච් එක ළඟින් පයින්න ඕනේ කියන්නේ ඔය නිකන් ඒ වගේ මොකක් හරි තැනින් පයින්න ඕන. පැන්න මේ කඩාගෙන අපි මෙවට වැටෙනවා. දැන් ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේක මේව කරාම මෙන්න මේක හරින්න ඕනේ ඊට පස්සේ අයියෝ වැටෙන්න නේද? අර තමයි පොඩි කාලේ ගන්නකොට මේ තියෙන්නේ. පොඩි කාලේ ගන්නකොට මෙතනින් පයින් හැටි හොයා ගන්න බැරි වුණාට දැන් තීරිනෝ දැන් ලොකුයිනේ. පොඩි කාලේ තරම් එකේ දෙන්නට වැඩක් නැහැ. පොඩි ඒ තරම් මම මොඩෙක් කෙනෙක් නෙවෙයි මම දැන් හරි බුද්ධිමත්. I am the most මේක හරියන්නේ
හරි දැන් අපි යන්න ඕන guys මෙන්න මේක දිගේ. මේක දිගේ ගියාම නයි එහෙම නෑ මේවයි ඇස්සේ ආයෙත් brand new එක brand new කාලු. දැන් අපි යන්න ඕගේ තියෙනවා ගෑස් සිලින්ඩරයක්ද මන්ද මොකක්ද එක. අන්නේ ගෑස් සිලින්ඩරේ ගලවන්න තමයි අර කාර් වල තියෙන පෙට්ටිය ඒවල හොයලා අර මොකද්ද ඇණයක්ද මන් දන්නේ මොකද ඇණ ගලවන එකක් එව්වේ. ඇණ ගලවන එකක් කිව්වම වැරදි දේවල් හිතන්න එපා. අන්න ඕනේ නේද සමාජය හරි දූෂිත සමාජයනේ තියෙන්නේ. එකක් කිව්වම වෙන එකක් නේ හිතන්නේ. හරි guys ඉක්මනට යන් ඉක්මනට. අයිස්ක්‍රීම් මාමා ආවා. එහෙනම් guys අපිට දැන් තියෙන්නේ අයිස්ක්‍රීම් මාමාගෙන් පැනගෙන අයියෝ මෙයාට නිකන් Ice cream maker want from me? අනේ කටවහගෙන ඉන්නකෝ පොඩ්ඩක්. කෝවර කෑල්ල. ඒ කෑල්ල පේන මානක නෑ මේටි. දැන් guys අපි මේ කාලෙකට මීට හරියට පේන්නේ තියෙන්නේ යන්න ඕන. කුඩාරම් පැත්ත නේද ගියේ. එමීට බලමු. පේන්නේ නැහැ. ඒ පැත්තට යන්න උනොත් නෑ මොකද්ද කරන්නේ හිතා ගන්නත් බෑ බලමු අයිස්ක්‍රීම් මාම නම් පේන මානක පේන්නේ නෑ අනේ කොහෙද මේ අයිස්ක්‍රීම් මාමා ඉන්නකෝ එළියට පොඩ්ඩක් බය හිතනවනේ බල හරි දැක්ක ඔන්න දෙන්නම් දැක්ක හොඳටම දැක්ක දකින්න තියෙන හොඳම එලකීම ස්වභාවයෙන් දැක්ක දැන් ඉතින් යාගෙන් බීලා පැන ගන්නත් එපා වෙනවා පයින්න ගියාම අයිස්ක්‍රීම් මාමේ ඉක්මනට එන්නකෝ මච්ච වැඩ තියෙනවා මම පව් ඔයා පව් නෑනේ මම පව් හරි guys අයිස්ක්‍රීම් මාමොන්නේ පැත්තෙන් එනවා අපි හැමීට අර පැත්තෙන් යන්න මේක අරගෙන අර පැත්තෙන් යන්න දැක්කනේ මගේ ටිකිරි මොලේ හැබැයි මං ටිකිරි මාරි කාලා නෙවෙයි මේ මොලේ පාදගත්තේ මම ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙච්ච එල කොල්ලේ මට තිබ්බ ලකුණු වැඩක් නැහැනේ ඕනනම් කියන 179ක් තිබ්බා 179 මම පාස් ඒ මුලින් පාවිච්චි කළා තමයි මේ ගේම ගහන්නේ මම මේ කාලේ නම් තමයි මේ ගේම් එක ගෙහුවේ හැබැයි එතකොට අත වේගුලන්න ගත්තනේ ඒ හින්දා ගහගන්න බැරි වුණා හරි යාර පැත්තට ගියා එන්ටක් ගාලා මේක කරලා දාමු නැත්තම් එයා આવොත් වැඩි ඉවරයි වැඩි චකබ්ලාස් ටක් ගාලා මේ කන්ට්‍රෝල් සුළු නැති වෙන පොඩි සීන් එකක් තියෙනවා ගායිස් මට එමීට මේ ටික ගලවලා දාමු එමීට ගලවන්නත් බෑ ඉක්මනට ගලවන්න ඕනේ ඉතින් මට කියන්න බෑනේ අර යාව අයිස්ක්‍රීම් මාමා කොහොම වේද කියලා ටක් ගාලා ගත්තා. දැන් තියෙන ටක් ගාලා මෙතනින් පැනලා ටක් ගාලා මේක වෑන් එකට හරි බස් එකකට හරි මොකට හරි දාගන්න තියෙන්නේ. අයියෝ මූණ ඉස්සරහට ඔම හම්බෙන්න ඉපෝ මට පේන්න බැරියෝ. අනේ මූණ ඉස්සරහට හම්බුනාම දැන් සනීපේ. එපා වෙන. ඔයාලා මේ ගේම් එක ගහලා බලන්න. මේ දොරෙන් යන්න බෑනේ. ඔයාලා ගහලා බලන්න ආසෙ හිතේ. මූණ ඉස්සරහට එනකොට. හරි guys අපි දැන් බඩු දෙකක් අරන් ඉවරයි. ඒ කියන්නේ මේ කෙල්ල බේර ගන්න ඕන කරන බඩු දෙකක් අරගෙන ඉවරයි. දැන් guys මට පොඩි බඩක් වුණා. ඒ දොරේ පැත්තෙන් හරින්න බෑනේ. නෑ වෙන ගේම් එකේ ඒ පැත්තෙන් හරින්න පුළුවන්. මේ අවශ්‍ය මොකුත් නෑ. වෙන ගේම් අපිට මේ වයසට ගිහිල්ලා හැංගෙන්නත් පුළුවන් මොන රොඩ් මේ වටේ නෙරි හින්දා ඇති වැඩකුත් නෑ. දැන් මම වේගවත් කරලා මොකද මම මෙතන ඉඳලා ගායිස් අර පූස් කෑම එක හොයනවා මට කොහෙද කියලා හොයා ගන්න පුළුවන් වෙනකම් හොයනවා. ඒ හින්දා ඔයාලා දිගටම රැඳී සිටින්න මම මෙතන ඉඳලා වේගවත් කරනවා. එහෙනම් කොල්ලෝ ඔන්න දිග වේගේ යනවා සොයා
ගයිස් මම හෙව්වා ඒ වුණාට මට හම්බුනේ නෑ ඇත්තටම කිව්වා. අනික පස්සේ හොයන්න තියලා මට වෙන තැනක වැඩක් තියෙනවා. ඒ හින්දා දැන් පියන් ස්ටෝල් එකට නේ කට වහගෙන ඉන්නකො. මම මේක එකක් හොයාගන්න බැරුව මේ දඟලනවා. මෙයා මේ කෑ ගහන. පින්නන්න බෑ මේ කෑ ගහන්නේ. හරි ගයිස් අපි දැන් අයිස්ක්‍රීම් මාමගෙන් බේරලා පොඩි බඩුවක් හොයන්න තියෙනවා. බලමු අයිස්ක්‍රීම් මාම ඉන්නේ කොහෙද කියලා මුලින්ම අපිට මෙතන පොඩි නූලක් කපලේ වගේ එකක් කරන් තියෙනවා. නූලක්ද මන් දන්නේ. ඔය ඉන්නේ ලස්සන මොකක්ද අයිස්ක්‍රීම් මොකද්ද මන් දන්නේ. විශ්මුණක් දාගෙන මේ කරලා තියෙනවා. මොකද මට මේකෙන් පස්සේ එන්න ඕන වෙනවා. දැන් මෙන්න ඕන වෙන්නේ. එන්න මාම අයිස්ක්‍රීම් මාමේ මට මේ පොඩි වැඩක් තියෙනවා කරන්න. ඒ වැඩේ කරනකම් පොඩ්ඩක් කොහොම ඉන්න. ගියානේ. අයියෝ එන්නෝ. අනේ යන්නකෝ. ඔම්මී ගියානේ. හරි ගියා. ටක් ගාලා ගයිස් අපි මෙන්න මේ ටූල් බොක්ස් එකේ තියෙනවා. මෙතෙන් මෙන්න මේ මොකද්ද නූල් කපන එක කියව නූල් කපන එකකුත් නෙමෙයි. මොකද්ද මන් දන්නේ මොකක් හරි කාරගෙන දැන් අපේ නූලක් තියෙනවා. නූලක් කපලා ඊට පන්දම් ගන්න තියෙනවා. නිකන් වෙසක් කුඩුව දන්නේ මේ හැබැයි. මේ ඉන්නේ මෙයා හොඳටම ගොරෝනිදි. මෙයා මෙතෙන් දීතර නිදාගන්න. අම්මෝ තා පොඩ්ඩෙන් අල්ලන්න ගිහලා නූලයි 0.99 බේරුනේ ඒක නේ. වැඩි හිතන්න එපා. මෙන්න මෙතන මොකද්ද වලක් හරි මොකක් හරි හදන්න කපනවා. ඒයි කියලා මන් දන්නේ ඉක්මනට. අම්මේ තියන්න. දැන් මෙයා අපි යමු සිමෙට්ටරිද සිමෙට්ටරි මොකක් හරි. මේකේ තියෙන්නේ ගානේ අර මිනි වල දාන තැනක් වගේ එකක්. චර්ච් එකක් කියන්නත් බෑ. ඒ වගේ something like that something එකක් ඒ වගේ. වැඩි හිතන්න එපා. අපි මෙන්න මෙතෙන්ට යමු. ඔන්න ඔතෙන්ට ගිහලා බලාගෙන අනේ කියලා කට ගන්න හම්බුනේ නැහැ. මම මේ ටික බලාගෙන ඉන්න වගේ හැදුවේ. මෙයාගේ බේරලා බලාගෙන ඉන්න නම් බෑ. ගයිස් එක දෙයක් කියන්න ඕන. අයියෝ මට වැරදුනා. හරි ගයිස් මම යන ගමන් වලට කියනවා. ඔයාලා subscribe කරලා නැද්ද? like කරලා නැද්ද? නිකන් තියෙන subscribe button එක ඔබන්න. ඇයි ලෝභ වෙන්නේ? ඇයි කුහක වෙන්නේ? ඇයි like button එක ඔබන්න ලෝභ වෙන්නේ? කුහක වෙන්නේ? ඔයාලා subscribe button එකයි like button එකයි නිකන් ඔබන්න. නිකන් ඉන්න ගමන් හිතන දේ comment එකකින් දාලා මට දෙන්න. ඒ වුණොත් ඔයාලට YouTube channel එක තියෙන එක subscribe මගෙන් ගන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේ දෙයක් කරන්න. ඒක ඇත්තටම කිව්වොත් ගොඩක් හොඳයි. ඔයාලා subscribe පොඩ්ඩක් බටන් එක ඔබනකොට තරුත් ඉසි වෙනවා. මෙන්න මේ වගේ තරු ඉසි වෙනවා. මේ මද මේ අයිස්ක්‍රීම් මාමා කවදාවත් එයාගේ අම්මෝ දැකලා නැහැලු. එයාගේ තාත්තයි මායි හොඳ ටීම් එකක්ලු. මමත් ඔයා මේ වගේ වගේ හොඳට අයිස්ක්‍රීම් හැදුවයෝ. මට ගොඩාක් ප්‍රශ්න තිබ්බලු ඉස්කෝලේ. මම කියන්නේ මේ අයිස්ක්‍රීම් මාමා කියන ඒවා. දැන් මම වයසයිලු එන්ජොය් වඩේසවට මේ තියෙන්නේ අයිස්ක්‍රීම් මාමගේ වෙස්මුණයාගේ තාත්තගෙන් හැදිච්ච හැටි. එයාගේ තාත්තගේ නම තමයි ජෝසප්. තාත්තා කිව්වට ඇත්තම තාත්තත් නෙවෙයි, ඒක වෙනම කතාවක්. ඒත් පොඩි දේවල් ටිකක් තියෙනවා. දැන් මෙයා මේ අයිස්ක්‍රීම් මාම ඇවිල්ලා පින්නත් නෑ කොයි වෙලාවෙ හරි ඇවිල්ලා අර ඉටිපන්දම් පත්තු කරලා යනකන් ඉන්න ඕන. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මොකද මේ අපි අයිස්ක්‍රීම් මාමේ ඉටිපන්දම් පත්තු කරකම් බලාගෙන ඉන්නේ කියලා. ඒකට හේතුව තමයි ගයිස් දැන් මෙයා ඉටිපන්දම් පත්තු කරාම තමයි එයාගේ අතින් ගිනි පෙට්ටිය වැටෙන්නේ. ගිනි පෙට්ටිය අපිට ඕන බෝම්බයක් පත්තු කරලා යවන්න. එයාට නෙවෙයි. මට තේරුණාද? අන්න සද්දේ වුණා. ඔය පත්තු කරේ වැටුණා බඩුව වැටුණා අර දිලිසෙන්නේ. ඔන්න ඇරුණා. ඔන්න දැක්. අයියෝ දැක්වන කමක් නෑ. දැක්කේ කතෝරක්. ගිනි පෙට්ටිය ගන්නවද නැද්ද කොහොම තියෙන් දීලා අයිස්ක්‍රීම් ආ පොඩ්ඩක් එන්න මෙහාට එන්න.
මට එතකන් කරන්න පොඩි වැඩකුත් තියෙනවා. ටික හයි කරගෙන යන්න. දැන් තා පූස් කෑම එක හොයාගන්නත් ඕන මොන ලෝකෙන් හරි. පූස් කෑම එක තමයි මට ඕනම දේ. අග්ගාලා මේ කරගෙන තියමු අයිස්ක්‍රීම් මාමා එන්න කලින් අර පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි කොයි පැත්තෙන් හරි අග්ගාලයා. හරි යන්නේ වටේ ක්ලියර්. ඒත් අපි යනකම් බලාගෙන ඉමු. මොකද ඒක මුළු ශරීරයටම හොඳයි. මොකද මම කැමති නෑ එකපාරක්වත් මැරෙන්න. මැරෙනවා කියන්නේ මම පොඩ්ඩක්වත් ආස නැද්ද? හින්දා අපි මේ වෙනකන් එමු. ඔයාලා ලයික් කරන්න අනිවාර්යෙන්. වෙන්නේ. අනේ අයිස්ක්‍රීම් මාමේ පොඩ්ඩක් ළඟට එන්නකො මට කම්මැලි. කටතරේ නොවේ ඉදිවස. කෑ ගහන්න බෑනේ මම කට රිදෙනවා ඉක්මනට එන්නකො. අට මේ මෙතන වැඩ තියනවා කියලා මාවට මාමා කියන්නත් බෑනේ. ඔයට පේන්නේ නැද්ද යකෝ? යකෙක් නේ. එයාගේ මූණ නම් දැකලා නැහැ. මූණ යකෙක්ගේ වගේ වෙන්නේ නැති බොහෝ විට. ඒකනේ වෙස් මූණක් දාන්නේ. නැද්ද මගේ සුදු මූණේ? හරි. ඔය පැත්තෙන් එන්නේ. ඔක තමයි මට තියෙන හොඳම පාර කියලා දැන් මම මේ පැත්තෙන් යනවා. මම ගයිස් මේ වගේ ගේම්ස් වලදී පාවිච්චි කරන හොඳම ට්‍රික් එක තමයි වටේම ශ්‍රී ලංකාවේ ගොඩක් කට්ටිය වට යන්න කැමති කියලා මං අඳුරන මැත්ස් කෙනෙක් කිව්වා. ඔයාලත් ඒක අහලා නැත්තම් මගේ මුකුත් අහගන්න නැතුව ඉන්න. මොකද අර පිස්සු අයිස්ක්‍රීම් එක මගේ පස්සෙන් පන්නනවා. තේරුණා? තේරුම් නැත්තම් ඔයාලා ගෙදරට වඳුරු කී දෙනෙක් එනවද කියලා සංගණනයක් කරලා මට මැසේජ් එකක් දාන්න. තේරුණාද? මෙන්න මේ ගහේ ඉන්න පූසේ කන්‍යා පූස් කෑම දීලා පූස පුස්සන් යන්න තියෙනවා. පූසව කිඩ්නැප් කරන්න තියෙන කිලින්ම ඒකට ගාස් අපිට ටක් ගාලා එකක් හොයා ගන්න ඕන. අර පූස් කෑමක මං හෙව්වා මේ පාරවත් වෙලා බලන්න. පාර හොයා ගන්න බැරි වුණා. ඇති වැඩක්ම නෑ. මං ඒ හින්දා ඒක හොයා ගන්නකම් ඉක්මන් කරනවද? කියන්නේ වේගය වැඩි කරනවද කියලා මම කල්පනා කරන්න ඕන. එක්කෝනෙක් නෑ. අයියෝ ආපෝ මන්න නම් කම්මැලි. කතා කරන්න බෑ මල්ලි මහන්සි දෙනෝ. මල්ලි කියනත් මේක අයියලා ඉන්නවත් දන්නේ නැහැ මේ වීඩියෝ එක බලලා. අයියලාත් ඇතිනේ. මගේ වයස දැම්ම කියන්නත් බෑ. මං කිව්වද කියලා ඔන්න මතකත් නෑ. වැඩි හිතා ගන්න එපා. ඔයාලා මගේ අර ස්ලෑෂ් කැට්ගේ වීඩියෝ එක බැලුවද? හොඳයිද? ඒ සම්බන්ධව මොකද්ද කියන්න තියෙන්නේ? මම Minecraft ගේමර් කෙනෙක් තමයි. මම Minecraft and horror game player කෙනෙක්. මම Free Fire, GTA, PUBG වගේ ගහන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මම තාම මේ නව යවුවන වියේ ඉන්න තරුණ මේ පොඩි ළමෙක්. මම දූෂිත GTA, Free Fire වගේ නරක ගේම් ගන්න ඒවා ලොකු අයට විතරයි. ටක් ගාලා හොයමු. නෑ ඒ පැත්තේ බැලුවා කවුරුත් නෑ බලාගෙන යමු. මේකෙත් නෑ මේකෙත් නෑ. එහෙනම් කොහෙද නැත්තේ මේක? යස්සේ වගේ තියෙද්දිත් නෑ. මේ උඩේට ළඟා වෙන්නත් බෑ. මොන විකාරයක්ද වන්දනා මේවත් බලන්න. මේවත් නෑ. මම කලින් පාර දැරේ චෙක් කරා. අයිස්ක්‍රීම් මම ඉන්නවද? යනවද එනවද? හැබැයි අයිස්ක්‍රීම් මාමේට කියලා කමක් නැහැ. ටක් ගාලා බලාගෙන යන්න. නෑ කොහෙවත් නෑ. මේ කියස්සෙත් නෑ. තියනවා නම් කොච්චර හොඳ. අයිස්ක්‍රීම් මාම ඉන්නවද? කලින් පාර මම කොහොම හොයන්න ගිහලා අයිස්ක්‍රීම් මට අහු වුණා. ටක් ගාලා ෆ්‍රිජ් එක බලන ෆ්‍රිජ් එකත් නෑ. දැන් මොකද්ද කරන්නේ? අනේ ඔක්කොම තැන්වල මම බැලුවානේ කොතනද ඇත්තේ? ඔන්න අයිස්ක්‍රීම් මාමා ඒකද කියන්නත් දන්නේ නැහැ. අයිස්ක්‍රීම් මාමා આવොත් එතනත් විනාශයක් වෙන්නේ. මොනව කරන්නද කියලා මට හිතා ගන්නත් බෑ. ඔයාලවත් අදහසක් දෙන්න මම මේක තියෙන තැන දන්නේ. මොකද මම මේක අවුරුදු ගානකින් ප්ලේ කරේ නැති වගේ එකක් ලයින් එකක් කියන්නේ. වැඩි හිතන්න එපා. ඉක්මන් කරන්නේ මොකද්ද දැන් මං කරන්නේ? ටග්ගල වලට බින් දෙයියනේ මම මේක දැන්නේ දැක්කේ. බින්නේකුත් තිබ්බ දෙයක ඉතුරු කරන්න පුළුවන් කියලා මං දැනගෙන හිටියේ නෑ. කොහොම හරි කමක් නෑ. අතිශය සතුටුදායක විදියට මට මේක හම්බුණා.
ඒ හින්දා ඉක්මනට පැනගෙන මෙතන පැනගෙන පූස් කෑම එකත් අරගෙන ගිහලා පූස දීලා දැන් ගිනි පට්ටිය පත්තු කරලා අරක දීලා බෝම්බ දීලා දැන් ඔක්කොම තියන්නේ ආමනේ සිනමා එකට යමුකෝ සිමෙට්‍රි අයියෝ මගේ අති වැරදි බොත්තමක් නේද ආපෝ සරියක් එවිල තියෙන්නේ නෑ නේ හරි බොත්තම මටත් මාළිකාය සිනමා එකට යන ඊට පස්සේනේ මුලින් ගයිස් අපි මේ රොඩ්ද කවුද එක්කලා යකන් ටික වෙලා බලාගෙනමු ඔන්න ඔයාලා මොකද කරන්නේ හිස්ටරි සබ්ජෙක්ට් එක මම කරන්න බලාපොරොත්තු වෙන ඉංග්‍රීසි ටීචර් ඔයාලා මොකද සම්බන්ධව කියන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අම්මේ එතකොට තේරෙනව නේද මම මේ 18 බැල්ලේ පල්ලෙහා කොල්ලෙක් කියලා ගොඩක් වෙලාවට මේ වගේ කට්ටිය ළමයි කොහොමද YouTube channel පටන් ගන්නෙ ඔන්න එන්නේ අපේ සුදු අයිස්ක්‍රීම් මාමා සුදු කිව්වර සුදු කියන්නත් බෑ ඉතින් සුද්දෙන් ඉතින් මේ පිට රටක හදපු ගේම් එකක් නේ ශ්‍රී ලංකාවේ මොබයිල් ගේම්ස් තියෙන්නේ ඇතිනේ මන් දන්නේ නැහැ මම නිකන් ටිකිරි මාරි වගේ ටිකිරි පොඩි හිට්ටන් විතර ඒව තියෙන්නේ ඒවා ඉන්න මෙලෝ රාකුන් නැති මොබයිල් ගේම් හදන්නේ මේ ශ්‍රී ලංකාවේ ඉන්න කට්ටිය PC ගේම් එකක් නම් හදලා තියෙන පට්ට සුපිරි ගේම් එකක් දැන් අවුරුදු 5ක් විතර වෙනවා ඇති මට හරියට මතක නෑ ඒ ගේම් එක නම් පට්ට ගහලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න ඒකේ නම තමයි නීරෝ මේක තිබ්බා දැන් පූස් මල්ලි එන්නේ මියව් හරියට ෂිවත් කෙල්මක් මියව් පූසෝ ඇත්තට මේ පූසා අපේ උගුරන්නේ නැද්ද කියන එක මට දෙවෙනි ප්‍රශ්නය මේ පූසට යන්න කිසි උවමනාවක් නැහැ මගෙන් බේරිලා මං අතෑරියොත් මොකක් වෙයිද කියන්න දන්නේ නැහැ හැබැයි අතෑරියොත් තාම මුලින්දලා ගන්න එන්න පුළුවන් ඉඳලා මම මේක ආව අතාරින්නේ නන්කෝලා අම්මා නන්කෝලා නේද නම අන්නරගෙන නන් මෙයාගේ අම්මා තමයි නෝන් ඉවිල් නන් දන්න කට්ටිය දන්නව නම් ඒත් කමෙන්ට් එකක් දාගෙන යන්න හැම එකටම කමෙන්ට් එකක් දාගෙන යන්න අන් ඒ කමෙන්ට් ඉඳ තියෙන වෙලාවල් වල කියවනවා හරි ඔන්න දැන් අයිස්ක්‍රීම් මාමා අපි පස්සෙන් පන්නනවා ඒ වගේ වෙලාවක මොකද්ද කරන්න ඕන හොඳම දේ තමයි වැටීම ටක් ගාලා අයිස්ක්‍රීම් මාමා අර පැත්තෙන් එනකොට මම ටක් ගාලා මේ පැත්තෙන් එනවා ඔන්න ගයිස් බලාගෙන ඉන්න ඔයාලා පොප්කෝර්න් එකක් කකා මේ සිනමා එකේ ඉන්න කට්ටිය බලනවා වගේ ඒ මන් දිහා බලාගෙන ඉන්න මේක ගයිස් අර සිනමා කියන අර කාර්නවත්තර බලන සිනමා ටයිප් එකක් තමයි ශ්‍රී ලංකාවේ නැති උනාට පිටරටවල තියෙනවා ශ්‍රී ලංකාවේ තියෙනවද කියලා මාත් හරියටම දන්නේ නැහැ 1900 ගානකද කොහෙද මේ ඔයගොල්ලෝ එන්නේ ඉතින් මෙන්න මේක තියලා මේ ක්ලොක් එක ගන්න ඕන ඇයි එහෙම තියන්නේ කියන මට තියෙන ලොකුම ප්‍රශ්නය ඇයි අපි ඒක තියන්නේ කියන එක මට දෙවෙන ප්‍රශ්නයක් දෙවෙනෝ කියන එක මාන ප්‍රශ්නයක් නිකන් ගන්න පුළුවන් දෙයියනේ හරි ඒක වැඩන්නේ ගන්න දෙන්නෙත් නෑ කොහොම හරි ගන්න මොකක් හරි අතීත අනාගතය කතා කරන සීන් එකක් ඔය තියෙන්නේ අපේ 1954 ඔයානෝ අපි දෙන්න මේක වගේ මම හිත so helpless ඔයා මෙතන වාඩි වෙලා ඉන්නවා කිසි උදව්වක් නැතුව yes you have to remember ඔයාට පුළුවන් මට හිතෙන්නේ මේ කොල්ලට පිස්සු හැදිලා inside the BD blah 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 මෙයාගේ මේ මානසික පීඩනය සම්බන්ධව ඇතිවෙච්ච මේ මානසික සම්බන්ධ මොකක් හරි මානසික එකක් මානසික ඒකාග්‍රතාවය නැති වෙලා නිකන් මෙයාට නිකන් මෙන්ටල් ස්ට්‍රෙස් නිකන් මේ පොඩි මානසික පිස්සුවක් හැදෙන්න ඕන ඔය කාලේදී මෙයා යාගේ තාත්තගේ මොකද්ද අයිස්ක්‍රීම් එකක් කනවා අයිස්ක්‍රීම් එකක් කාලා මහත් වෙලා මොකද්ද මේ ළමයි ඊළු කරනවා ළමයි ඊළු කරාම මෙයාට පිස්සු හැදෙනවා ඒ වගේ දින්නයක් තියෙනවා ඔය පිස්සු හැදලා කතා කරනවා he will not listen එයා අහන්නේ නැහැ ඔයාගේ තාත්තා ඔයා ගැන කිසි දෙයක් එයාගේ ඇඟවිලා ගොඩක් රහස් තියෙනවා ඒ රහස් අදාළ වයසේ දැනගන්න ඕන පුතා එහෙම දැනගත්තොත් තමයි ඔයාට වැඩේ හරියට කරගෙන යන්න පුළුවන් එහෙම ඉන්න එකක් තමයි මෙයා කියන්නේ ඔන්න දැන් මෙයාට මෙන්ටල් ડિප්‍රෙෂන් නෙවෙයි මෙන්ටල් අප්‍රෙෂන් හැවිලා මෙයාට එන දේ බලන්න ඉනා වැඩි හිතන්න එපා කොහොමද මං කියන්නේ වැඩි හිතන්න එපා වැඩි හිතට ගන්න ඕනේ නෙවෙයි මං කියන්නේ අම්මේ දාඩියයි චක්කාලා
ගහලා දාමු. මොකද මට මාන දාඩියයි. ඉක්මනට ගහලා දාන්නත් ඕ. හරි. දැන් අපි මේ අවස්ථාවේදී අයිස්ක්‍රීම් මාම වෙනකන් ටික වෙලාවක් බලාගෙන ඉමු. නන්නේ නන්නේ නානේ නනමන්න හෙලවන්න මානේ මට ජානවලින් ලැබිච්ච හැකියාව තමයි ඩාන්සින් කියන්නේ. ඔව් පොඩි ජානවලින් ලැබිච්ච හැකියාවක් තියෙනවනේ. අහලා නැද්ද? අහලා නැද්ද කට පියාගෙන ඉන්නේ. ඔයාලට ලැබිලා ජානවලින් ලැබිච්ච හැකියාව ඩාන්සින් දේවගේ හැකියාව වල ලැබිලා තියෙද? එහෙම තියෙනවා නම් ලයික් එකක් දාගෙන යන්න. එහෙම නැති කට්ටිය ඩිස්ලයික් කරගෙන යන්න එපා හොඳේ. තේරුණානේ? මං කියන දේ උද්ද සිංහලෙන් හරි ගයිස් අපිටක් ගාලා මෙන්න මේ පැත්තෙන් යන්න. මොකද මට වටේ යාලා ආපහු එන්න ඕන. ඉක්මනට එන්නකෝ අයිස්ක්‍රීම් මාමේ. ඉක්මනට එන්න අන්තිම ටික තියෙන්නේ. අනේ මට මේක ඉක්මන් කරන්න ඕන. හරි ඔයන්නේ. හරි යම් එවිද යමු අවසානයේ කරාමට පට්ට සතුටක් දෙන්නේ. මොකද මේක ඉවර වෙන්න යන්නේ. මාර එපා කරලා ගේම් එකක් වුණා මට නම් මේක. හරි. එකයි නෝ මම මේ පැත්තෙන් මේක කරන් යනවා. හරි මේක තිබ්බා දැන් තියෙන ගිනි පෙට්ටිය තියලා ඩෝම් ගාලා පුපුරවන්න. ඊට කලින් අන්නර ගන්නවද නේ ටක් කල ගිනි පෙට්ටිය දාලා. තේරෙද ගිනි පෙට්ටිය. මම බය වුණා මේක නැති වුණාද කියලා. නැති වුණා නම් නියස. බලමු අයිස්ක්‍රීම් මාම එනවද කියලා. අයිස්ක්‍රීම් මාමේ ඔයා කොහෙද ඉක්මනට එන්නවට හති. කට රිදෙනවනේ. කතා කරන්න බෑනෙච්චද? ඔයාලට තේරෙන්නේ නැද්ද මගේ feelings? Do you can't understand my feelings? මම කරා I am doing English medium. Did you understand? If you don't understand, shake your ears and make your tongues ngakari. Jadi tadi. ඉක්මනට සුදු මහත්තයා එන්න. ආපහු වට යන්න තියෙන කලින් කරා වගේ. වෙන්නේ. ඉක්මනට එන ටිකක් ළඟට ආම යන්න ඕන. නැත්තම් අනේ වැඩක් නෑ. මම ගයිස් මේක මේ එඩිට් කරන්නේ ඒ කැප් කට් එකෙන්. දැන් අහන්න එපා මොකද්ද මේ මොකෙද ඒක පන්නනස එඩිට් කරන්නේ ඔය ගැන කියන්නේ කියලා. ටක් ගාලා මේක දැම්මා. මියෝ ගාලා නගස් බලන්න මැජික් 1 2 3 4 ඉතල බලාස්ට් එක බලාස් සුහු එකයි කරුවා. මගේ මැජික් තමයි. ඕක කරන්න පුළුවන් අය වෙන කාටවත් බෑ. මට විතර කරන්න පුළුවන්. සුපිරි මැජික් ඕවා. Help me out of here, please. මේ තියෙන ඩෝ නොබ් එක දුරට දාන එක. ඔයා ඔය පැත්තෙන් එන්න. ආපු එකත් හොඳයි කලින්. කොහොමද නෝඩු මහත්තයා මට දැන් කරන්න වැඩේ තියෙනවා. ඔයා මම කොහොමද දකින්න ඕනේ නෑ. මොකද දකින්න එකෙන් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ හින්දා මට අකාලේ ගිහලා මේක කරලා එන්න. ඔයා ඔය වටේ කැරක් ඉන්න හොඳේ. අලන්නවට වඩා කොච්චර බුද්ධිමත්ද මං කියලා. ඔයා ඕක කොතන හැංගුවා? කොයි තැන හැංගුවාද? මම මේක හොයාගෙන එනවා මෙන්න මේ අතුර. කලින් පාර ගත්තමත් ඒක 30 වගේ දැනකින් ඔන්න ආපහු මේ පාරක් ගත්තා. හරි. දැන් කොයි පැත්තෙන්ද යන්නේ? මේ පැත්තෙන් ගිහිල්ලා බලමු. එන්නේ දැන් ඔය පැත්තෙන් ආවම ඇත්තටම හොඳයි මහත්තයා. මොකද සුදු මහත්තයා දොළ වැව්වා. එහෙනම් කොල්ලෝ දැන් තියෙන අවසාන වදන පවසන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. දැන් තින්නේ බෝට් එකට ඇවිල්ලා තියෙන්නේ. නම් බලාගෙන ඉන්නකො ඔන්න ලොක් එක අරින්න තියෙන ඔන්න ලොක් එක ඇරියා මම. අම්මේ තියන්තන් මාර මහන්සි. කිරි බිත්තරයකට නෝනේ. ඔගේ පයින්න. අයියෝ. දැන් ඉතින් ඊළඟට මොනව කරගනිද? අන්න අපේ මසුන් ලියාගෙන ඉන්නෝ. අර වෙලාවෙල බේර ගන්න තිබ්බනේ. මෙයාට තමයි වැඩිපුර වුණා තියෙන්නේ. ආදරණීය ලිස්. දැන් තමයි මෙයාට පෙන්හසුන් ලියල දුවන්න මතක් කරලා තියෙන්නේ. ආදරණීය ලිස් ඔය දෙක පළවෙනි තාවම මට වාගෙන ආදරයක් ඇති වුණා. ඔයාටත් එහෙම නේද? yes no good luck. ඒක නැති වෙච්ච එකත් හොඳයි. නෑ.
හොඳනේ. කිරි බිත්තරයි 3 දෙනාගේ ෆොටෝ එකක් තියෙනවා. 4 දෙනා. එහෙනම් කොල්ලෝ ගේම් ප්ලේ එක හොඳයි කියලා හිතෙන්නේ නැති එහෙනම් කොල්ලෝ මං ගියා. හා